වචන නැහැ. මගේ ෆස්ට් සෙග්මන්ට් එකේ ඇඳුමත් හරිම ලස්සනට තිබ්බා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ ඩිසයිනර් කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණ එකට. අරුමද කියන්නේ ඇත්තටම හරිම ලස්සනයි. යා ගොඩක් අපිට සපෝට් කරා. ඇත්තටම සතුටුයි. හම්බෙන් මිස් හම්බෙන්නේ මම මිස් ළඟටදී මට මෙලෝඩියක් බෑ මිස්ගේ තැනට ඇවිල්ලා තමයි මම ඉස්සරහම රිද්ද කපන්නේ අකඩමියේ යාමට හරි නිර්හංකාර විදියට මට මම හැමසෙම කියන වදපුවාම මොයා හදපුවාම මිස් කියලායි ඇත්තටම ගරු කරන්න ඕන අපි මේ ඒ මිස්ගේ දැනුම නිසා තමයි අද අපි මේ වගේ ලස්සන නිර්මාණයක් මේ විදිහට මෙහෙම මොඩල් කෙනෙක්ගේ ස්ටේජ් එකකට අපි ගෙනත් තියෙන්නේ. يعني මිස්ලා මතක් වෙන්නේ නැති දවසක් නැති තරම්. ඒ කියන්නේ මේ මිස් හැමදාම අපේ ජීවිතවලට සම්බන්ධයි. ඒ කියන්නේ ඕන දෙයක් මිස්ගෙන් අහන්න පුළුවන්. එයාට ගොඩක් පිං. ඇත්තටම ගොඩක් ලේඩීස් ලව ශක්තිමත් කරන චරිතයක් තමයි සුදර්ශනි මිස් කියන්නේ. එන අපිට අම්මා කෙනෙක් වගේ. අපි මැහුන් ශේත්‍රයත් තුළ අපි දරුවෙකු නිර්මාණ කරන්න ඕන දකින ඕනෑම මෝස්තරයක් නිර්මාණය කිරීමේ හැකියාව. මම හිතනවා ඒක මම හරියටම ළමුන්ට දුන්නා.
අපිට ඉන්නවා ආදරණීය ගුරුවරිය සුදර්ශනී මහත්මිය. ආයුබෝවන්. අයිවන් දවසේදී තම සතුරෙන් ඇත්තේ ඔබතුමියගේ ඇකඩමිය එකේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සව සාර්ථක අවසන් වෙලා තිනවා. ඒ වගේම දරුවන්ගේ දක්ෂතා වෙනස්ම නිර්මාණ ගොඩක් වේදිකට අරගෙන ආවා. ඒ ගැන මොකද කියන්නේ? ඇත්තටම ඒ ගැන නම් කියන්න මට වචන නැති තරමට ඒ තරම්ම හරිම ලස්සනට අපේ ළමයි නිර්මාණ කරලා තිබුණා. ඉතින් මටත් හිතාගන්න බැරි තරම් අපේ ළමයි ඇත්තටම මොකද ඒක අපි මුල සිටම හැමෝටම ළමයින්ට කියන්නේ ඔයගොල්ලෝ අභ්‍යාසවල නිරත වෙන්න. මොකද පාඩමක් තියරි ඉගෙන ගත්ත පළියට මේ තරම් ලස්සනට ඉගෙන ගන්න බෑ. දේවල් නිර්මාණය කරන්න බෑ. ඉතින් ඒගොල්ලන් මේක නිතරම භාවිතයට යොදලා වැඩ කටයුතු කරපු නිසාම තමයි ඒගොල්ලන්ට මේ හැකියාව ලැබුණේ. ඇත්තටම අද ඇඳුම් දිහා බැලුවාම මං හිතන්නේ ඒක හැම කෙනාගේම ඇස්වල අදහා ගන්න බැරි තරම් ලස්සන නිර්මාණ තිබුණා. ඉතින් ඒ ගැන අවංකවම නිහතමානීවම සතුටු වෙනවා. අනිවාර්යයෙන් අපි දැක්ක දැන් අද දවසේ සිටියා ලංකාවේ ජනප්‍රිය අංකයේ කොරියෝග්‍රාෆර් රුක්මා සේනානායක. ඔහු පුදුමට පත්වලා තිබුණා මේ සමහර ඩිසයින් දකිනකොට. ඔහු අපිට කිව්වොත් තමයි මේ ඩිසයිනර්ස්ලාට අවශ්‍ය වෙක ඉස්සරහට ජාත්‍ය නිරූපණ තරඟ සඳහා ඒ තරම් දරුවන්ව හදලා තියෙනවා. මොකද රහස? රහස කියන්නේ දැනුම ළමයට නිවැරදිම දීපෝ එක තමයි මං හිතන්නේ ඒකේ රහස. මොකද නිසියාකාර දැනුමක් නොමැති නම් ඒ වගේ නිර්මාණ බිහිවන්නේ නැහැ. අපි මැහුම් ශාස්ත්‍රයත් තුළ අපි දරුවෙකු නිර්මාණ කරන්න ඕන දකින්න ඕනෑම මොස්තරයක් නිර්මාණය කිරීමේ හැකියාව. මම හිතනවා ඒක මම හරියටම ළමුන්ට දුන්නා. ඉතින් මේක දකින්න යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් ඔබ යම්කිසි වටිනා දෙයක් නිර්මාණය කරන්න ආසාවක් තියෙනවා නම් සිහිනයක් තියෙනවා නම් මම හිතනවා මෙන්න මේ වගේ තැනක් තමයි ඔබ තෝරාගත යුත්තේ කියලා. දැන් මම කෙලිම හොත් අපි දන්නා දැන් ලංකාව ඇතුලේ සෝවින් ඇකඩමි ගොඩක් තියෙනවා. මහන් ඉගෙන ගන්න ආසෙන් දරුවන්ට යන්න ඇකඩමිස් ගොඩක් තියෙනවා. ඔබතුමිය වෙනස් වෙන්නේ කොහොමද? මම හැම විටම හිතන්නේ අපි සාමාන්‍ය තමන්ගේ ඇඳුමක් මහන තැන ඉන්න ඕනේ නැහැ. ඔබ එතනින් එහාට දෙයක් කළ යුතුයි. ඒක ඔබ ව්‍යවසායකෙක් විදිහට රටට ලෝකයට ඔබට යන්න පුළුවන් ඉහළටම ඒ ශාස්ත්‍රය තුලින් යන්න ඕන. මම ඇත්තටම අපි රුක්මාල් මහතාගේ මොඩල් විත් රුකී කියන ඇකඩමි එක තෝරාගත්තේ දක්ෂ නිරූපණ ශිල්පීන් තෝරාගත්තේ අපි කරන නිර්මාණ ලස්සන ලෝකයට දකින්න යන්න පුළුවන් තැනක් හදලා දෙන්න. ඉතින් මං හිතන්නේ මගේ ඇකඩමි එකේ එකම අරමුණ තමයි ළමුන්ට ඒ කියන්නේ ඔවුන්ගේ ගමන යන්න හරි දොරක් ඇරෙන තැනකට අපි යා යුතුයි. ඒ තැනට තමයි මම මගේ ළමයිව අරගෙන ගියේ. ඉතින් අද ඒ ළමයි ජාත්‍යන්තර මට්ටමට දක්ෂතා ඇති සිසුන් බවට හැමෝගෙම ඉදිරියේ පෙන්눔 කරා. මම හිතනවා මේ වීඩියෝස් දැක්කට පස්සේ ඇතරම අපේ ඇකඩමි එක තුලින් මොන තරම් දක්ෂ නිර්මාණකරුවෝ බිහි වෙනවාද කියලා හිතා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම තවදයක් තමයි අද දවසේදී මෙතන ගොඩක් ඉන්නේ කාන්තාවෝ. මෙයාලා උත්සාහ කරන්නේ තමන්ගේම බ්‍රෑන්ඩ් එක හදාගෙන පුළුවන් තරම් තමන්ගේ ජීවිතය ස්ථාවර කරගෙන ලස්සන ගමනක් යන්න. මම ඔබතුමිය කරන්නේ එක අතින් ගත්තම ලොකුම පිං වැඩක්. මොකද මෙයාලට අවශ්‍ය වෙන අනාගතය හදන්න ඔබතුමිය පැහැදිලි යාලට ලබා දෙන සහයෝගය. දැන් විශේෂයෙන්ම ගත්තම දැන් සුදර්ශන සෝවින් ඇකඩමි ඔබතුමිය කියපු දෙයක් තමයි ඔබතුමිය ඕන වෙලා තින්නේ ලෝකේ ඕනෑම මොහොතක් දරුවන්ට හදන්න පුළුවන් තැන දරුවෝ පත් කරන්නේ කියලා. මම හිතන්නේ ඒ දේ අදිෂ්ඨ වුණානේ. අනිවාර්යයෙන්ම ඇත්තටම ඒක සිද්ධ වෙලා ඉවරයි. අයිමත් ඒක මං හිතන්නේ කිසිම සැකයක් විවේචනයක් නැහැ. ඒ තැන අද ළමුන් ඒ දක්ෂතාවය පෙන්නනවා. මේ දැකපු ඇඳුම් අපි කලින් දැකලා නැහැ. ඇත්තටම මොකද ඩිසයින් පවා මම තමා සිලෙක්ට් කරලා දෙන්නේ ළමයි ඔයගොල්ලෝ මෙන්න මේ නිර්මාණය කරන්න ඕන කියලා. ඒ සඳහා මම ඒගොල්ලන්ට කිසිම ඒ කියන්නේ ඒගොල්ලන්ට මෙහෙම කරන්න කියලා අදහස් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ඇඳුම මේ විදිහටම කරන්න ඔයගොල්ලන්ට හැකියාව තියෙනවද? ඔව් අපිට පුළුවන් කියන ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එක තියෙන්න ඕන. එහෙම තියෙන ළමුන් විතරයි අපි තෝරාගත්තේ. ඉතින් ඇත්තටම මගේ අද ඩිප්ලෝමාලාභීන් සියලුම ළමුන් ඒ සඳහා සුසුකම් ලබනවා. නමුත් අපිට සීමිත ප්‍රමාණයක් විතරයි මේ කාලයත් එක්කලා තෝරගන්න පුළුවන්. ඒ නිසා ඒ තෝරාගත්තු පිරිස ඇත්තටම ඔවුන්ගේ කාර්යය උපරිමයෙන්ම ඉටු කරා. හොඳයි. අද දවසේ සාර්ථක අවසන් වෙනවා. මීළඟ පියවර මොකක්ද සුදර්ශන සෝවින් ඇකඩමි එකේ? මීළඟ පියවර දැන් අපිට ඊළඟට එන්න ඉන්න සිසුන් ටිකක් ඉන්නවා. ඒ අයට කියන්න තියෙන්නේ ඔබට ජාත්‍යන්තර වශයෙන් යම් කිසි තරඟාවලියවල නිරූපණ ශිල්පීන්ට ඇඳුම් මෝස්තර නිර්මාණ කරන්න ඒ දොරටුව අපි විවෘත කරලා දෙනවා. නිවැරදි ක්‍රමවේදයන්ට මෙහෙම යොග ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔබ දෙපාරක් හිතන්න එපා. අපි ගාවට එන්න පුළුවන්. ඒක ඔබට මං හිතන්නේ සාක්ෂි මුලින්ම මම කිව්ව පළියට
එන්නත් එපා. අපේ ඇකඩමිය තුළ ඔබ පරීක්ෂා කරලා බලන්න අපේ තුලින් නිර්මාණ මොන වගේ විදිහටද එළි දැක්වලා තියෙන්නේ කියලා. ඒව බලලා හොඳින් හිතලා ඔගොල්ලන්ගේ අනාගතය දියුණු කරගන්න, ජය ගන්න හොඳම මාර්ගය මෙතන නම් ඔබට පුළුවන් අපි සමග එකතු වෙන්න. ඉතින් අපගේ නව පාඨමාලාවල් ආරම්භ කරනවා ඉදිරියේදී. ඒ සඳහා ඔබට දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා සමග එකතු වෙන්න ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම දිනන්න මාර්ගය මම හදලා දෙනවා. හොඳයි එහෙනම් මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට තෝරගන්න තියෙන හොඳම තැන තමයි සුදර්ශනී සෝවින් ඇකඩමික් කියන්නේ. ඇවිල්ලා සම්බන්ධලා බලන්න. එහෙනම් බොහොම ස්තුතියි. තැන්ක් යූ මාලි. මේ අවස්ථාව දුන්නට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම හිතන්නේ අපේ මේ දෙවන වරට අපේ උත්සවයට සහභාගී වුණේ. ඔබටත් ඇත්තටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සඳහා සහභාගී වුණාට. බොහොම ස්තුතියි. සුදර්ශනී සෝවින් ඇකඩමික් දවසේ පැවතුණා ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය BMICH. ඉතින් ගිය වර්ෂය වගේම මේ වර්ෂෙත් මේ සම්පූර්ණ ෂෝ එක හරිම ලස්සනට ඕගනයිස් කරේ මොල්ලිත් රුකි ආයතනයේ රුක්මා සේනානායක අපිත් එක්ක ඉන්නවා ලංකාවේ අංක 1 ජනප්‍රියම කොරියෝග්‍රාෆර්. අයිබෝන් තරදු. දැන් ගිය වර්ෂ වගේ මේ සැරෙත් ඔයා මේ වකීම් බාර අරගෙන හරිම ලස්සනට ෂෝ එක අවසන් කරලා තිනවා. අද සමුද ගැන තියෙනයි. අද දවසේ ගැනත් මල්ලි ලොකු සතුටක් තියෙනවා. අපි හැමදාම ඉවෙන්ට් එකක් මේ වගේ ඉවර වුණාන් පස්සේ තමයි අපිට බලන්න පුළුවන් අපි කොච්චර සක්සස්ද කියලා. ඉතින් විශේෂයෙන් සුදර්ශනී මහත්මිය සහ ඇගේ ආදරණීය සැමියා මතක් කරන්න ඕනේ. ඉතින් මේ සුදර්ශනී සොයන් ඇකඩමි එක හරහා අපි කියන ඔන්ටර්ප්‍රනර්ස්ලා ගොඩාක් බිහි කරලා තියෙනවා කියලා අපිට පේනවා. දක්ෂ ඩිසයිනර්ස්ලා රාශියක්. ඉතින් ඇයට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ සමාජ සත්කාරයක් විදිහට මම මේක දකින්න තරදු මේ වගේ දෙයක් සමාජයට කරන එකට. මොකද ලංකාවේ ඇතුලේ ගොඩාක් හැංගිලා තියෙන ටැලන්ට්ස් අද අපි දැක්කා. ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකකට වුණත් අපි මොඩලින් කරද්දී එහෙම නැත්නම් අපි බියුටි පැජන්ට්ස් කරද්දී ජාත්‍යන්තර විලාසිතාකරණයට අභියෝගයට ලක් කරන්න පුළුවන් දක්ෂ දරුවෝ පිරිසක් හිටියා. ඉතින් ඒ සම්බන්ධව ලොකු සතුටක් තියෙනවා. දැන් ඔබ නිරූපණ තරග අධ්‍යක්ෂක එක්ස කොරියෝග්‍රාෆර් විදිහට මේ වගේ ඩිසයින් සෑහෙන දැකලා ඇති. ෆැෂන් ගැන සෑහෙන අප්ඩේට්. සුදර්ශනී මහත්මිය මේ කරන්න වැඩේ සහ මේ දරුවන්ව අප්ඩේට් කරන විදිහ ගැන වරමුද කියන තියෙන්නේ. ඇත්තටම ලොකු අභිමානයක් ඒ ගැන කතා කරද්දී තියෙනවා. මොකද හේතුව තරදු දැන් ඩිසයිනර් කෙනෙක් උනා කියන එකම සුදුසුකමක් වෙන්නේ ගුරුවරයෙක් වෙන්න. මොකද ගුරු වෘත්තිය කියන්නේ වෙනම වෘත්තියක් තරදු. ඉතින් සුදර්ශනී මහත්මිය මම හිතනවා මේ ගුරුවරිය කියන කැරක්ටර් එක හරියට අයිඩෙන්ටිෆයි කරගෙන කොහොමද මේ තමන් ළඟට එන දරුවන්ට මේක හරියටම ටීච් කරන්න කියලා. දැන් ඉතින් ඩිසයිනර් කෙනෙක් කිව්වන් පස්සේ මේක ගොඩාක් ලොකු ශේෂ්ත්‍රයක් නේ තරදු. ඉතින් ඇය අද ඩිසයින්ස් වලින් අපිට තේරෙන දේ තමයි ඇය සෑහෙන ඒරියා එකක් කවර් කරලා තියෙනවා මේ ඩිප්ලෝමා එකක් දෙනකොට. ඉතින් ඒ ඇය උගන්වපු දේවල් වලින් තමයි මම හිතන්නේ මේ දරුවෝ මේ වගේ දක්ෂ දේවල් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඇය සාර්ථක ගුරුවරයෙක් සහ දැන් අපි ගොඩාක් ව්‍යවසායකත්වය ගැන කතා කරන ඔන්ටර්ප්‍රනර්ෂිප්ස් ගැන. ඉතින් මේ දරුවන්ගේ මේ දැනුමත් එක්ක මම හිතනවා ඔවුන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේක ලොකු ප්ලැට්ෆෝම් එකක් වෙනවා සහ මුල් අඩිය සුදර්ශනී මහත්මිය තියලා තියෙනවා. අපි දන්නවා ඔබතුමා තමයි ලංකාව තුළ සංවිධානවල දැවැන්ත නිරූපණ තරගයේ සංවිධානය කරන එකම ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක කරන්නේත් ඔබතුමා. දැන් මේ දරුවන්ට විශේෂයෙන්ම සුදර්ශනී සෝවින් ඇකඩමි මේ දරුවන්ට අවස්ථාවක් තියෙන නිසා ඒවට සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන් මම සුදර්ශනී මහත්මියත් එක්ක ගැන කතා කරලා තනදු. ඉතින් ලංකාවේ දැවැන්තම මේ අවුරුදු 2026 වර්ෂයේ ෆියුචර් මොඩල් හන්ට් අපේ දැවන්තම ව්‍යාපෘති එනවා. නිරූපණ ශිල්පීන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනවා. ලංකාවේ දැවන්තම ප්‍රොඩක්ෂන් එකක් විදියට 2023 වසරෙන් පස්සේ. ඉතින් අපි කාලයක් ගන්න ඒක නිසා. ඉතින් එහිදී අපිට දැක ගන්න පුළුවන් මේ සුදර්ශනී සොයන් ඇකඩමි එකේ මේ දරුවන්ගේ දක්ෂතාවත් ඒ හරහා. අදස පැවතන BMICH එකේ සුදර්ශනී සොවින් ඇකඩමි ඩිප්ලෝමා ප්‍රධාන උත්සව අපිත් එක්ක ඉන්නවා. ඒ ෆැෂන් ෂෝ එකට සම්බන්ධ වෙච්ච තවත් කෙනෙක්. අයිබෝන්. වාගේ නම? මගේ නම ඉෂාරා පබෝදෙනි. ආයෙ කොහෙන්ද? මම කලුතරින් ඉඳලා ආවේ. හරි. අද සෝට අවස්ථාව හම්බුණා ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක තමන්ගේ දක්ෂතාව දක්වන්න. ඒක මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම හුඟක් සතුටුයි. මොකද මම ඒක ඉස්සෙල්ලාම කියන්නේ මේක මගේ පළවෙනි නිර්මාණය. ඒක මම ඉගෙන ගත්තේ මගේ ආදරණීය ගුරු මෑණියන්ගෙන් සුදර්ශනී සොවින් ඇකඩමි එකේ සුදර්ශනී මිස්ගෙන්. මුලින් ඉඳන්ම මිස්ගේ දැනුම කියන එක අනිත් අපේ ස්ටුඩන්ට්ස්ලාට ඒක කිසිම දෙයක් හංගන්නේ නැතුව ඒ කියන්නේ ගුරු මුෂ්ටියකින් තොරව ඒ දැනුම ලබා දෙනවා. ඒ ගැන ඉතින් මේ මිස්ටර් ඇත්තටම ගරු කරන්න ඕන අපි මේ
ඒ මිස්ගේ දැනුම නිසා තමයි අද අපි මේ වගේ ලස්සන නිර්මාණයක් මේ විදිහට මෙහෙම මොඩල් කෙනෙක්ගේ ස්ටේජ් එකකට අපි ගෙනත් තියෙන්නේ. ඕනතරම් සොයින් ඇකඩමි තියෙනවා. ඒ වුණාට ඉතින් මෙහෙම මොඩල් කෙනෙක්ට අන්දලා මේ විදිහට රෑම්ප් කරලා අපිටත් අවස්ථාවක් හම්බුණානේ. එහෙම අවස්ථාවක් හම්බුනේ ඇත්තටම මිස්ගේ ක්ලාස් එක නිසා. ඒ කියන්නේ ගන්න මුදලට වැඩිය අපිට මිස් දැනුම සෑහෙන්න දෙනවා. මිස්කි වචනෙන් කිව්වොත් ලෝකෙ දකින ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. මේ අපේ ඇඳුමත් අපි අන්තර්ජාලයෙන් අරගෙන ඉන්ටර්නැෂනල් ඇඳුමක් නෙමෙයි එකත්. ඒ වගේ අපි ළමයි හැමෝටම මේ දේ කරන්න පුළුවන්. මිස් කොහොමත් අපි ඔන්ලයින් අපි දුර ඉඳන් එන්න නිසා අපිට ෆිසිකල් ක්ලාස් එන්න බෑ. ඒතකොට අපි ඔන්ලයින් තමයි කරන්නේ. මිස් රෑ 9ට පටන් ගත්තොත් පාන්දර 1:00 වෙනකන් ඔන්ලයින් ඉන්නවා. ඒ කියන්නේ මිස් කාලේ ගැනවත් මිස්ගේ නිවාඩු පාඩුව ගැනවත් මිස්ගේ විවේකයේ ගැනවත් හිතන්නේ නැතුව අපිට දැනුම සම්පූර්ණයෙන් ලබා දීලා අපිව අද මේ තැනට ගෙනාවේ සුදර්ශනී මිස් තමයි. ඔයාගේ නම? තම්මිකා. ආවේ කොහෙන්ද? ගම්පහින්ද. හරි. අපි තියෙන ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පීන් දෙපළක් පොල්ලිතුරුගේ ආයතනේ. අයිබෝන්. අයිබෝන්. මගේ නම නවේදා ප්‍රතක්ෂේ. ඔයාගේ නම? මගේ නම නිම්නාදී. හරි. දවස් වලට අවස්ථා හම්බුණා මේ වේදිකාව තුළ ඔයාගේ දක්ෂතා පෙන්වන්න. විශේෂම අපේ පේන තියෙනවා ඔයා දවසේදී ඇඳුම් දෙකක් කරලා තිනවා. අද සමෝදි කියන්නේ තුනක් කරා. දෙන්නේ තමයි ඉන්නේ මෙතනනේ. තුනක්ම කරානේ. හරි. හොඳයි. ඉතින් අද දවසේදී ඇයට පුළුවන් වුණා ඇඳුම් තුනක් ඩිසයින් කරන්න මේ විශේෂ අවස්ථාවට. ඒක මොකද කියන්නේ? ඇත්තටම ගොඩක් සතුටු මේ අවස්ථාව. ඇත්තටම මිස් කියනවා වගේ ලෝකෙ දකින්න ඕනම මොස්තරයක් මහන්න එයා දක්ෂයිනේ. එයා දක්ෂ වෙලා විතරක් නෙමෙයි. එයා අපිට ඒ දක්ෂකම දීලා තියෙනවා කියලා අද මේ වෙලාවේ ඇත්තටම ඔප්පු වෙනවා. ඒක අපි කියන්නේ ඇත්තටම හදවතට එකඟමයි. අනිත් එක මිස්කේ තියෙන සුවිශේෂත්වය තමයි එයා වැඩ කරන්නේ හදවතට එකඟව. ඒ හින්දා එයාට මෙච්චර මේ ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඒ තරම් සතුට කියන්න වචන නැහැ. ඒක තමයි කියන්නේ. හොඳයි අපිට කියනවා නිරූපණ ශිල්පීන් අපි දන්නවා දැන් නවිද කියන්නේත් සෑහෙන්න ෆැෂන් ෂෝස් සහභාගී වෙලා තියෙනවා. දැන් මේ අලුත් ඩිසයිනර් කෙනෙක් අලුත් ඇඳුමක් එන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ මාරම ලස්සනයි. ඒ ගැන කියන වචන නැහැ. මගේ ෆස්ට් සෙග්මන්ට් එකේ ඇඳුමත් හරිම ලස්සනට තිබ්බා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ ඩිසයිනර් කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණ එකට. දැන් ඒ කියන්නේ ලෝකේ දකින්න ඕනෑම ඩිසයින් එකක් ඔයාලට කරමුලා හැකියාව දැන් තියෙනවා. ඇත්තටම පුළුවන්. කිසිම බයක් නැතුව පුළුවන්. ඒක තමයි ලොකුම සතුට. ඒ සුදර්ශනී මිස් නිසා. ඒ සුදර්ශනී මිස් නිසාමයි. මගේ නම රහීමා සුවීර්. ආවේ කොහෙන්ද? කොළඹ 14 රෙයාස් බෝඩ්වි. ඕකේ. ඔයාගේ නම? මගේ නම කාව්‍යා වීරසිංහ. හරි. අද දවසේ ඔයාලට අවස්ථාව හම්බුණා ඔයාගේ නිර්මාණ අරගෙන වේදිකාවට සුදර්ශනී මිස් නිසා. ඒක මොකද කියන්න තියෙන්නේ? මිස් කෙනෙක් කියනවා නම් මිස් අපිට ලොකු ප්ලැට්ෆෝම් එකක් අනාගතයක් අදලා දුන්නා. අපේ අනාගතය අදින් පස්සේ ගොඩක් දේවල් එළිය කරා සුදර්ශනී සොයින් එකේ. අද ගොඩක් ෆැෂන් ඩිසයිනර්ලා එළියට බී වුණා. ඒ වගේම ඒකේ එක ඩිසයිනර් කෙනෙක් තමයි මම. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය මම ඉදිරියට යන්න මිස්ටර් හැමදාම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මහන්න ඉගෙන ගන්න ඇකඩමිස් ලංකාවේ ගොඩක් තියෙනවානේ. ඒ අතරින් ඇයි විශේෂයෙන්ම සුදර්ශනී සොවින් ඇකඩමිය තෝරගත්තේ? මගේ යාළුවා ඒක රෙකමන්ඩ් කරා. සුදර්ශනී ෂොයින් එකේ එයා ඇවිල්ලා යුනිෆෝම් එකක් කරලා කිව්වා මේ මිස්ගේ වැඩ නීට් කියලා කිව්වා. හැමදේම අවංකව කියලා දෙනවා කියලා කිව්වා. ඒ වගේම මේ පැටර්න් අපිට කියලා දුන්න මිස් ගාව ඉගෙන ගත්ත හැම කෝස් එකක්ම මිස් අවංකවම මිස්ගේ උපරිමයෙන්ම සල්ලි හරන් ආයතන සමහර ආයතනවල සල්ලි අරන් කිසිම වගකීමක් නැහැ. ඒ වුණාට මිස් අන්තිම මොහොත වෙනකන් අපේ දිනුම ගැන හිතලා අපිට හොඳ දෙයක් කරා. ඔයා හිතන විදිහට මහන් ඉගෙන යන ආසාවෙන් ඉන්න කෙනෙක්ට තෝරගන්න තියෙන හොඳම තැන සුදර්ශනී සොවින් ඇකඩමි එකද? අනිවාර්යයෙන්. හොඳ මහානවා කියලා කියන වචනේට තේරුම තමයි අපේ සුදර්ශනී සොයින් ඇකඩමි එක. ඔයාගේ නම? අනුෂා ලක්මාලි. ඔයාගේ නම? කුෂානි සෙනවිරත්න. ආවේ කොහෙන්ද? මම ආවේ මොරටුවේ ඉඳලා. අද දවසේ ඔයාලට අවස්ථාව හම්බ වෙනවා ඔයාගේ මේ ලස්සන ඩිසයින් එක ගේන වේදිකාවට අපිට පේන තියෙනවා හරිම වෙනස් ඩිසයින් එකක්. දකින්න නැත්තේ සමාජ මාධ්‍ය තුලින් මේ ඩිසයින් එක. ඒ කියන්නේ ඔයාටත් හැකියාවක් තියෙනවා ලෝකයේ දකින්න ඕනෑම ඩිසයින් එකක් කරන්න. අනිවාර්යයෙන්ම. මොකද අපේ මිස් හැම තිස්සෙම හිතන්න දෙයක්. හිතන්නේ කියන්නේ විතක ඉහෙලියක් විතක අම්මා කෙනෙක්. කියන්නේ ළඟින්ම ඉඳලා මෙහෙම කරන්න කියලා. ඇත්තටම කියන්නේ දකින්න ඕනම දෙයක් කරන්න අපිට නොලෙජ් එක දීලා තියෙනවා අපේ ටීචර්. ඇත්තටම ඒ වගේම හොඳ ගුරුවරියක්. නම? දිනුෂි. ආවේ කොහෙන්ද? මත්තල. හරි. ඔයාගේ නම? දේවින්දි ලහසි. හරි. දැන් දවසේ ඔයා ඩිසයින්ස් දෙකක් කරලා තියෙනවානේ. කරා.
හරි අපිට පේන්න තියෙන හරිම ලස්සන ඩිසයින් දෙකක්. දැන් ඔයාලට අවස්ථාව හම්බුණා මේ ලස්සන නිර්මාණ අරගෙන වේදිකාවට. ඒක මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම සතුටුයි. මිස්ගේ ඇකඩමි එකට එන්න කලින් කිසිම දෙයක් බෑ. ඒ ආවට පස්සේ දැන් මේ මාස 9ක් වගේ වෙනවා මම ඇවිල්ලා. ඒ මාස 9 දැනුමත් එක්කලා හිතාගන්න බෑ අද දවස ගැන හරි සතුටුයි. ඒ කියන්නේ මෙහුන් ගැන එච්චර ලොකු දැනුමක් තිබ්බේ නැහැ. මාස 9ක් ඇතුළත ඉගෙනගෙන මේ දේ කරා. ඔව් ඇත්තටම මිස්ගේ ගාවට ආවේ ක්ලාස් වලට වෙන කොහෙවත් ගිහිල්ලා නැහැ. හරි සතුටුයි අද දකින්නකොට. තවමත් මම මිස් ගාව ඉගෙන ගන්නවා. කෝස් එක ඉවර නැහැ. ඉවරත් නෑ. ඔව් හරිම සතුටුයි. ඒ මට්ටමට ඔයාව හදන්න මිස්ටර් පුළුවන් වුණා. ඇත්තටම මිස් මැජික් එකක්. ඒක අපිට හිතන්න දැන් විශේෂයෙන්ම දැන් අද දවසේදී ඔයා මාස 9න් ඉගෙනගෙන මේ කරපු ඩිසයින්ස් ටික ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පී මෙහෙම ඇඳගෙන වේදිකා රෑම් කරද්දි ඔයාට මොකද හිතුනේ? හරිම සතුටුයි. හිතා කියා ගන්න බෑ සතුට. මිස්ටර් තමයි ගොඩක්ම. ඒක තාමත් ඉගෙන ගන්නවා. ගාවට આવුත් වැරදුන්නේ නෑ මට. ඒ කියන්නේ අනිතරත් කියන්න තියෙන්නේ මහන් ඉගෙන ආසාවක් තියෙනවා නම් මෙතනට આવොත් එම අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ. කොහෙවත් යන්න ඕනේ නෑ. මිස්ගේ ඇකඩමි එකට සුදර්ශනී සොයින් ඇකඩමි එකට આવොත් වැරදින්නේ නෑ. මං වගේ මටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් ඔය දෙනද කතා කරොත් මේ ඔයාලා දෙන්න දැන් සෑහෙන්න ෂෝස් වලට ගිහිලා විශේෂයෙන් මොඩලිත් රුකී කියන අපි දන්නවා සෑහෙන ලංකාවේ ෂෝස් වල සහභාගී වෙනවා. දැන් අලු ඩිසයිනර් කෙනෙක්. දැන් ඕගොල්ලෝ තන පුදුමේ තියෙන්නේ මේ අඳුම දැක්කට පස්සේ. ඔව් අනිවාර්යයෙන්ම. මම හිතුවේ නෑ අක්කා මෙච්චර ලස්සනට මේක ඩිසයින් එක කරයි කියලා. සහ අක්කත් එක්ක වැඩ කරන්නත් හරි පහසුයි මට. දැන් ඔයාගේ පේන දෙන හරිම ලස්සන වෙනස් පැඳුමක්. ඔයාලට හරිම සතුටින් ඉන්න ඇත්තේ. ඒකට මොකද කියන්න තියෙන්නේ? හිතුවේ නෑ මෙච්චර ලස්සන ඩ්‍රෙස් එකක් කරයි කියලා. අක්කා කිව්වා වගේ හරිම පහසුයි ඩිසයින් එක වැඩ කරන්න. හරිම හොඳයි අම්මා කෙනෙක් වගේ. හරිම සතුටින් මේ වගේ ඩ්‍රෙස් එකක් හම්බුණාට. හොඳයි ඉතින් නිරූපණ ශිල්පිනුත් හරිම සතුටින් ඉන්නේ. ඔයාලට ලොකු සතුටක් ඇතිනේ. කියා ගන්න බෑ සතුට. ඒ සතුට සුදර්ශනී මිස්ට තමයි. ඇත්තටම හැමෝටම ආරාධනා කරනවා කොහෙවත් යන්න එපා තරමන් වෙන්න පස් මිස් ගාවට එන්න කියලා. ඒක මගේ හදවතින්ම කියන ප්‍රාර්ථනය. එන්න කියලා ආරාධනා කරනවා. ඔයාගේ නම? නිශානි පැල්පොළ. ඔයාගේ නම? මම ලසුරි ඕෂධි. වා? ටාෂියෝ මායා. හරි. ඔයාව කොහෙන්දන්ද? කුරුණෑගල ඉඳගෙන. හරි. ඔන්න අද දවසේදී ඔයාලට පුළුවන් වුණා කොළඹ BMSH එකේ මේ වගේ වේදිකාවක තමන්ගේ දක්ෂතා නිරූපණය කරන්න. ඒක මොකද කියන්න තියෙන්නේ? මට හරිම සතුටුයි සුදර්ශනී මිස්ගේ මේ සොයින් ඇකඩමි එකට සම්බන්ධ වෙලා මහුම් පිළිබඳව ගොඩක් දේවල් අපි දැනගත්තා. මිස් මුලින් ඉඳලා කිසිම දෙයක් අර හංග ගන්නේ නැතුව හැමදේම අපිට කියලා දුන්නා. හැම පැටර්න් එකක්ම අපි දකින්න ඕනම දෙයක් කරගන්න විදිහට අපිට ඒ දේවල් කියලා දුන්නා. හරි. දැන් අපිත් එක්කන මොල්විත් රුකියා ආයතනයේ අපි නිරූපණ ශිල්පීන් දෙපළ දැන් දවසේදී ඔයාලට අවස්ථාව හම්බුණා මේ වගේ අලුත් ඩිසයින් කෙනෙක් ඇඳුමක් කරගන්න. දැන් ඔයාලා පේන හරිම ලස්සන ඇඳුම් දෙයක් ඩිසයින් කරලා තියෙනවා. ඒක මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. දැක්කම පේනවා කොච්චර ලස්සනද ඇඳුම කියලා. ඇත්තටම අක්කට ගොඩක් ස්තුතියි මේ වගේ අවස්ථාවක් ගෙනත් දුන්නට. දැන් ඔයාලා ගොඩක් යනවා ෆැෂන් ෂෝස් වලට ගොඩක් ඇඳුම් අදිනවා. මේ ඇඳුමේ විශේෂත්වයක් තියෙනවද? අනිවාර්යයෙන්ම මම දැකපු නීට්ම ඩ්‍රෙස් එකක්. ඒ වගේම යුනික් තීම් එකකට ගියපු ඩ්‍රෙස් එකක්. මට හරිම සතුටුයි වගේ ඩ්‍රෙස් එකක් අද ප්‍රසන්ට් කරන්න හම්බෙච්ච එක ගැන. හරි. දැන් ඔයාට පුළුවන්කමක් තියනවද ලෝකයේ දකින ඕනෑම ඩිසයින් එකක් ඩිසයින් කළා හදන්න? ඔව් මට හැකියාව තියෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒ ඔයාට පුළුවන් මේ පේන්න තියෙන ඩිසයින් අපිට ඒක තහවුරු වෙනවා. ඔව් මට ඇත්තටම මිස්ටර් මේ මල් තියලා වඳින්න තරම් ඒ තරමට ආදරයක් තියෙනවා මිස් ගැන. ඒ කියන්නේ අපිට බැරුව හිටිය හැම දෙයක්ම අපිට කරගන්න ඒ හැකියාව මිස් ලබා දුන්නා. කියන ඔයා හිතන විදිහට මහන්න ඉගෙන ගන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවා නම් එන්න තියෙන හොඳම තැන සුදර්ශනී සෝවින් ඇකඩමි එක. ඔව්. ඒක ෂුවර්. ඔව්. හොඳයි. ඔයාගේ නම? ලක්ෂිකා. ආවේ කොහෙන්ද? කඳාන. ඔයාගේ නම? සිතුමේ. හරි. අද දවසේ ඔයාට අවස්ථාව හම්බ වෙනවා ඔයාගේ දක්ෂතා අරන් එන්න වේදිකාවට. ඒක මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මිස්සින්ද තමයි මේ හැම දෙයක්ම. ඒ කියන්නේ මම කිසිම දෙයක් මහන්න දන්නේ නැතුව ආවේ. දැන් නම් මට දකින්න ඕන පැටර්න් එකක් කරන්න පුළුවන්. කියන්නේ මිස්ගේ දැනුම මම හිතන කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ කියලා මම නම් කියන්නේ. කියන්නේ අපිට අම්මා කෙනෙක් වගේ. ඇත්තට මට මාර සතුටුයි අද මම ඇත්තට මේක මාර අත්දැකීම. මට හිතෙනවා ඇස්සල කඳුළු ඒ තරම් ආදරයක්. ඔව් ඒ තරම් මිස් කතා කරද්දි මට ඇඬෙන්න ආවා ඒ තරම්. ඇත්තටම හොඳ ගුරුවරියා. දැන් මේ ජීවිත කාලය තුල සුදර්ශී මිස් මුණ ගැහුණාට පස්සේ ඔයාගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද? ඇත්තටම මට ඇත්තටම මම දැන් හරියට මේ දෙයක් තාම මම කරන්න පටන් ගත්තේ නැහැ. ඒකට මට මේකෙන් පස්සේ මට හිතෙනවා මට තියෙනවා කියලා ඒක දැන්. මිස් දීපු දැනුමෙන් මම හිතනවා මගෙන් ප්‍රයෝජනයක් දැන් ගන්න ඕනි කියලා.
මං කියන්නේ හොඳම දේ කියන්නේ දැනුමක් ගන්න හොඳම තැන තමයි සුදර්ශනී සොයන් ඇකඩමිය. අපි මිස් ඇත්තටම අම්මා කෙනෙක් වගේ. අපිට එක්කිනවා නිරූපණ ශිල්පිනේ මොරලිත්‍රුකී ආයතනයේ අවුරුදු ගණන් පුරාටම වැඩ කටයුතු කරන ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනිය. දැන් ඔයාටත් අවස්ථා හම්බෙලා තියෙනවා ගොඩක් ෂෝස් වලට යන්න. අලුත් ඩිසයින්ස් වල හම්බෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ ඔයාට? ගොඩක් සතුටුයි ගොඩක් සහයෝගය දෙනවා. ඉතින් හරිම හොඳයි. ලස්සන ඇඳුමක්. හොඳයි ඉතින් ඔයාලටත් මහන් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ඒ සඳහා තෝරගෙන දෙන හොඳම තැන තමයි සුදර්ශනී සෝබින් ඇකඩමි කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. thank you. ඔයාගේ නම? හර්ෂණී නිසංසලා. ඔයාගේ නම? එරන්දි. හරි. ඔයා කොහෙන්ද ආවේ? ජායල. හරි. අද සවරත් අවස්ථාව හම්බුණා සුදර්ශනී මිස් හරහා හරිම ලස්සන ඩිසයින් එකක් අරගෙන වේදිකාවට. ඒක මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම සතුටුයි මේ අවස්ථාව ලබා දුන්න මිස්ට තමයි ගොඩක් පින්. හරි. දැන් විශේෂයෙන්ම ලංකාවේ සෝවින් ඇකඩමිස් ගොඩක් තියෙනවානේ. ඒ අතරින් ඇයිව තෝරාගත්තේ සුදර්ශනී සෝවින් ඇකඩමි එක ඉගෙන ගන්න? මගේ දැන් මම කිව්වොත් මගේ අම්මා වෘත්ති 30ක් වෙලේ ඉඳලා මහනවා ටේලරින්. මම පොඩ්ඩක්වත් කැමති නෑ ක්‍රමයට. මට අහම්බෙන් මිස් හම්බෙන්නේ. මම මිස් ළඟට එද්දි මට මෙලෝදියක් බෑ. මිස්ගේ තැනට ඇවිල්ලා තමයි මම ඉස්සරහම රෙද්ද කපන්නේ ඇකඩමියේ. යා මට හරි නිර්හංකාර විදියට මට මම හැමසෙම කියන වදපුවාම මොයා හදපුවාම මිස් කියලායි. මට ඇත්තට මම හරි ගරු කරනවා. ඉතින් මම එතනින් තමයි පටන් ගන්නේ මිස්ගේ. මම රෙද්ද කැපුවේ එතනින්. අද මම ලොකු වැඩ ගොඩක් කරනවා. බෙඩින් කරනවා මට වැඩ කරගන්න බැරි තරමට වැඩ තියෙනවා. ඒ හැමදේම මිස් ඉඳ තමයි. දැන් අම්මා කෙනෙක්ට ගුරුවරයා සමාන කරනවා කියන්නේ ඇයි වාට දැනෙන දේ උගන්ලා තියෙනවා. ඒ කියන්නේ ඇයි තාම විශේෂයි. අනිවාර්යෙන්. ඒ කියන්නේ මුදල ගැන විතරක් මේ කවදාවත් එහෙම කළා නෑ. හැමදේම මුදල් ගැන කිව්වේ නෑ. මට කො ෂොප් එකක් දාන්න මට උදව් කරන්නම් කියන මං හිතන්නේ සමන අර අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් එයා මට කරන්න හදේ උදව් අවස්ථාව. මට චුර බය වෙලා හින්දා මං කො මට බෑ මිස් දැන් මේකට අත දාගන්න. ඒ හින්දා නැත්නම් මට ඒ අවස්ථාවත් ලබා දුන්න කෙනෙක් තමයි. මම ඇත්තටම ගරු කරනවා. මොකද මට මේ අවස්ථාව ඕන මට කතා කරන්න කියලා. ඇයි මේ හැමෝගේ මැස්සල කඳුළු මිස් ගැන කතා කරද්දි? ඇත්තටම අපේ ජීවිතේ වැඩන අවස්ථාවේදී මිස් තමයි මම හිතන්නේ අපිට දැන් නැගිටලා ඉන්න අවස්ථාවක් ලබා දුන්නේ. හොඳයි ඉතින් දැන් මේ වගේ ඩිසයිනර් කෙනෙක් වට අවස්ථාව හම්බුනේ දුමක් කරගන්න. ඒක නමුත් කියන්න තියෙන්නේ. ඔය හරිම සතුටුයි මේ වැඩේ මම පටන් ගත්ත දවසේ ඉඳන් මාර සහයෝගයක් මාර ආදරෙන් මේ වැඩේ කළේ. මාර සතුටුයි මම හිතනවා ඒකට උපරිම මේ සාධාරණයක් මම කළා කියලා. මෙයාගේ ගමනේ පරිච්ඡේදයක් වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. හරිම ආඩම්බර සතුටක් තියෙනවා. හොඳයි ඉතින් නම? ෂෙරින් පීරිස්. ඔයාලගේ නම? මවිති පුන්සරණි. මම තිරුණි තාරුක්ෂා. හරි. ඔයාද කොහෙන්ද? වත්තලින්දලා. හරි. අද අපිට පේන තියෙන හරිම ලස්සන ඇඳුම් දෙයක් ඩිසයින් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේදී ඔයාලට අවස්ථාව හම්බුණා මේ වේදිකාව තුළදී තමන් නිර්මාණ එලි දක්වන්න. ඒක මොකද කියන්නේ තියෙන්නේ? හරිම සන්තෝසයි. කාලයක් තිස්සේ බලාගෙන හිටපු මේ සිහිනයක් සැබෑ වුණා කියලා හිතෙනවා. ඉතින් මේ දෙන්නත් ඒ වැඩේ හොඳටම කරලා දුන්නා. ඉතින් ඒකින්ද හරි සැටිස්ෆයින් ඔක්කොම ටික මම කරපු දේවල්ත් එක්ක ඔක්කොම බලනකොට. අනිවාර්යයෙන්ම අපි දන්නවා දැන් නිරූපණ ශිල්පීන් දෙපළ මොල්ඩිත්‍රුකී ආයතනයේ අපි වෙනදර දකින්නට හරිම ලස්සනයි. වෙනස් ඇඳුමක්. ඒක මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මෙයාට තමයි ඉතින් තෑන්ක්ස් කරන්න ඕනේ. අර මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම හරිම ලස්සනයි. යා ගොඩක් අපිට සපෝට් කරා. ඇත්තටම සතුටුයි. හොඳ අද දවසේදී දැන් වට අවස්ථාව හම්බ වෙන මේ තමයි දශව දක්වන්න. දැන් විශේෂයෙන්ම ලංකාවේ මහන් ඉගෙන ඇකඩමිස් ගොඩක් තියෙනවානේ. ඒ අතරින් ඔයා විශේෂයෙන්ම ඇයි තෝරාගත්තේ සුදර්ශනී සෝබින් ඇකඩමි එක? ඇත්තටම සුදර්ශනී මිස් කියන්නේ කිසිම දෙයක් හංගන්න නැතුව දැනුම කියන දේ ළමයාට උපරිමේ දෙන ටීචර් කෙනෙක්. ඉතින් ඒකින්ද කිසිම දෙයක් නොදැන එතනට ගියාම මිස් අපිව එළියට දාන්නේ හැම දෙයක්ම පුළුවන් වෙන විදිහට අපිට වැඩක් කරගෙන යන්න පුළුවන් විදිහට. ඇත්තටම මම මිස්ගේ ක්ලාස් එකට ජොයින් වුණේ මගේ දුව මැරි කරන්න ඉන්නකොට එයා ඉඳන් කිව්වා එයාගේ ජැකට් එක වැරදුනත් හරි මම කරන්න ඕන කියලා. ඉතින් මම මේව සර්ච් කරපුවා මට මිස්ව හම්බ වුණා. එතකොට මම මිස් ළඟට ගියා. මම ඇත්තටම මම වෘත්තියෙන් මම ගාමන් ෆැක්ටරි එකක් කරන්නේ. පොඩි බබාලගේ ඇඳුම් තමයි ගොඩක් මහන්නේ. ඒ වුණාට මම ලේඩීස් පැත්ත ගැන නොලෙජ් එකක් මට නැහැ. ඒ වුණාට මම මිස් ළඟට ගියාම මිස් මට ඔක්කොම ට්‍රේන් කරලා දුවගේ මුළු ගෲප් එකම 13 බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා හිටියා. එයාගේ බ්‍රයිඩල් එකයි ඔක්කොම මම කරේ. ඉතින් මට හරි ලොකු සන්තෝෂයක්. and මේක ලයිෆ් එකේ ඉතින් ඒක අම්මා කෙනෙක් විදිහට ඒක ලොකු සැටිස්ෆැක්ෂන් එකක්. and දුවත් හැපි මමත් හැපි. ඉතින් ඒක මිස් ලොකු දැනුමක් දුන්නා. ඉතින් අද මේ වගේ දෙයක් නිර්මාණය කරන්න මිස් දීපු ආభాෂය තමයි. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඇත්තටම මිස් වගේ කෙනෙක් ළඟට තව කෙනෙක්ට කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට හරි ඇවිල්ලා මම කියන්නේ ඉගෙන ගන්න ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. හොඳයි ඉතින් හරි අපූර්ව කතාවක්. ඉතින් අම්මා කෙනෙක් දැකපු හරිම ලස්සන හීනයක් හැබෑ වෙලා තිනවා සුදර්ශනී මිස් නිසා.
ඔව් අනිවාර්යෙන්ම ඔව්. එයාට ගොඩක් පිං. ඇත්තටම ගොඩක් ලේඩීස් ලව ශක්තිමත් කරන චරිතයක් තමයි සුදර්ශනී මිස් කියන්නේ. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මිස්ටත් ගොඩාක් ස්තුතියි ඒ ආයතනයටයි මේ මොඩල්ස් දෙන්නත් මම කරපු නිර්මාණය හොඳටම ෂෝකේස් කරා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයාටත් ස්තුතියි තරිඳු මම දිනිති වේරගල. ඔයා ශශි ප්‍රභා පෙරේරා. ආවේ කොහෙන්ද? මං ආවේ වෙන්නක් ඉඳලා. හරි. දවසේ ඔයාටත් පුළුවන් වුණා හරිම ලස්සන ඇඳුමක් ඩිසයින් කරලා ඒ දක්ෂතාව විදිහට ගේන්න. ඒ කියන්නේ මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මිස් හින්දා තමයි අද මේ වගේ ඩ්‍රෙස් එකක් නිර්මාණය කරලා මේ වගේ ස්ටේජ් එකක පර්ෆෝම් කරන්න හම්බුනේ මිස් දුන්නු දැනුම හින්දා. ඒකට මිස්ට ගොඩක් ස්තුතියි අපිව මේ වගේ තැනකට යොමු කරාට. දැන් නිරූපණ ශිල්පිනිය. ඔයාට මොකද තියෙන අද දවසේ මේ ඇඳුම ගැන? ඇඳුම කරනම් ඇත්තටම සතුටුයි. මමත් හිතුවේ නැහැ මෙච්චර දෙයක් මෙයාට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම මෙයාගේ හැකියාව අතිවිශිෂ්ටයි. ඇත්තටම මොඩල් විදිහට එයා මාව සිලෙක්ට් කරගන්නත් මොකක් හරි හේතුවක් ඇති. ඉතින් එයාගේ අවුට්පුට් එක හොඳටම ගන්න පුළුවන් චරිතේ එයා මාව විදිහට සිලෙක්ට් කරගත්තා. ඉතින් මම හිතනවා එයාගේ හැකියාවයි මගේ හැකියාවයි දෙකම එකතු කරලා අද හොඳ අවුට්පුට් එකක් දුන්නා කියලා. අනිවාර්යයෙන්ම ඉතින් හොඳින් ඒ දේ කරා. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී ඔයාගේ හරිම ලස්සන හිණයක් හැබෑ වෙලා තියෙන්නේ. මම දැන් ඩිසයිනර් කෙනෙක්ගේ හිණයක් තමයි මොඩල් කෙනෙක්ට විතර ඇඳුමක් කරලා අරගෙන වේදිකාවට. ඒ හිණ හැබෑ වුණානේ. අනිවාර්යයෙන්ම. ඒකට හේතුව සුදර්ශනී මිස්. සුදර්ශනී මිස් තමයි හේතු වුණේ. ඒ කියන්නේ මේ මිස්ගේ මම ඉස්සලාම YouTube channel එකෙන් තමයි මිස් අඳුරගත්තේ. ඊට පස්සේ මේ මිස්ගේ වීඩියෝස් බලලා මම හිතුවා මේක තමයි හොඳම තැන කියලා. ඊට පස්සේ තමයි මිස් ක්ලාස් වලට ජොයින් වෙලා මම මිස් ක්ලාස් වලට ජොයින් වෙන 2023 ඉඳලා ඊට පස්සේ තමයි කෝස් දෙකම කරලා අද මෙතෙන්ට එන්න පුළුවන් වුණේ. දැන් සුදර්ශනී මිස් කියන කෙනා ඔයාගේ ජීවිතේ කොයි වගේ තැනක තියෙන්නේ? මිස් කියන්නේ ඇත්තටම ආදරණීය චරිතයක්. ඒ කියන්නේ මිස් මතක් වෙන්නේ නැති දවසක් නැති තරම්. ඒ කියන්නේ මේ මිස් හැමදාම අපේ ජීවිතවලට සම්බන්ධයි. ඒ කියන්නේ ඕන දෙයක් මිස්ගෙන් අහන්න පුළුවන්. අමාරු තැන්වලින් තියෙනවා මිස්ට කතා කරන්න ඕන වෙලාවක බය නැතුව කතා කරන්න පුළුවන් මිස් එක්ක. ඇස්වල කඳුළු පිරෙන්න තරම් මිස් සෑහෙන්න ඔයාලට ලං වෙලා තියෙන මේ දැනුම හරහානේ. ඔව්. හොඳ ඉතින් මහන්න ඉගෙන ගන්න ආසාව ඉන්න ඔයාලට තමන්ගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන හින දකින්න ඔයාලට තෝරගන්න තියෙන හොඳම තැන තමයි සුදර්ශනී සෝවින් ඇකඩමි කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. Thank you. Thank you. Thank you so much. තරිඳු වෙල්හෙනගේ ප්‍රොඩක්ෂන්